දිවිමඟ ඔබ වෙත ගෙනීමේ සාදර අනුග්‍රහය. විශ්වාසනීය බ්‍රෑන්ඩ් ටෙල් වගකීම සමගින් ඊටෙල් එක්ක ස්මාර්ට් වෙන්න. දිවිමඟ අපි අලුතෙන්ම ඔබට තිලින කරන දිවිමඟ තුලින් මේ දහඩිය මහ පොළවට හෙළන තමන්ගේ ජීවිතය සැප සම්පත් ගොන්නකට එහා නොගිහින් ඊට සරලව ජීවිතය ගෙවන මේ මිනිසුන් පිළිබඳව අපි මීට වඩා කතා කළ යුතුයි කියන උදාර සංකල්පය බ්‍රෑන්ඩ් ටෙල් ලංකා ආයතනයේ තිබුණා. ඉතින් ඒ නිසා තමයි මේ ආකාරයෙන් අද දවසේ අපි මෙතෙන් පටන් ඔබට මේ සමාජයේ විවිධ ප්‍රදේශවල ජීවත් වෙන මෙවැනි මිනිසුන් පිළිබඳව කතා කරන්න උත්සාහ කරන්නේ. අපිව ජීවත් කරන්න ඔවුන් කෙතරම් දුක් මහන්සියක් දහඩියක් හෙලනවද? ඉතින් එහෙමනම් අපිව ජීවත් කරන්න උරදෙන මේ මිනිසුන් පිළිබඳව අපි කතා නොකරන්නේ ඇයි? මේ මිනිසුන් පිළිබඳව සානුකම්පිතව බලන්න තමයි දිවිමඟ අපි මෙතෙන් සිට දිගහරින්නේ. කඩුවෙල වැලිහිඳ කියන ග්‍රාමයට අපි යනවා මහින්දගේ ගෙදර හොයාගෙන. ඒ නිසා මහින්දගේ ගෙදරට ගිහිල්ලා මහින්දගේ ජීවන රටාව පිළිබඳව කතා කරන්න තමයි අපි අද උත්සාහ කරන්නේ. ඉතින් ඒ නිසා මේ වැඩසටහනේදී අපිට පුළුවන්කම තියෙවි මහින්දගේ ජීවිතය කොයි ආකාරයෙන්ද ගලාගෙන යන්නේ. ඔහු ජීවිකාව ගෙනියන්නේ කොහොමද? මේ වැඩසටහන තුලදී මේ අත්දැකීම් ඔබට කොහොමද වැදගත් වෙන්නේ? බලමු මහින්දගේ ගෙදරට ගිහිල්ලා. කෙනෙකුට අපි රස්සාවක් හොයන්න කොච්චර මහන්සි වෙනවද? රස්සාවල් හොයා කොච්චර අපි ඉල්ලුම් පත්‍ර දානවද? කෙනෙකුට ස්වයංව නැගී සිටින්න පුළුවන් ස්වයං රැකියාවක් හැටියට Tamanට කාගෙන්වත් කරදරයක් නැතිව Tamanට කරගන්න පුළුවන් වෘත්තියක් හැටියට තමයි මේ ගව පාලනය මේ පිරිහරක් ව්‍යාපෘතිය මේ මහින්ද කරගෙන යන්නේ. දැන් මේක ගොඩක් දෙනකොට මං හිතන්නේ අපි කිරි ටිකක් බිව්වට අපි යෝගට් එකක් කෑවට අපි අනිකුත් මුදවපු කිරි ටිකක් හට්ටියක් ගෙනහිලා ගෙදර කෑවට ඊට එහා ගිය දැවැන්ත වූ කාර්යයක් තියෙනවා. ඒ සමහර විට ජීවිතයේ මේ මිනිස්සු ගැන ඇයි අපි කතා නොකරන්නේ? මේ මිනිස්සුන්ගේ කාර්ය පිළිබඳයි අගය නොකරන්නේ කියන එක පිළිබඳවත් අපි විමසා බලන්න ඕනේ. එතරම් දුරකට මේ මිනිසුන්ගේ මේ කාර්ය පිළිබඳව අපි යම්කිසි අගය කිරීමක් කරනවා නම් ඒක තමයි සැබෑ මිනිසත්කමේ වගකීම වෙන්නේ. මහින්දලා මේ වෙනකොට මේ ගව පාලනය තුලින් Tamanට දරුවන්ට පෝෂණය කරනවා. Tamanගේ දරුවන්ගේ බිරිඳගේ අවශ්‍යතාවයන් ඉෂ්ට සිද්ධ කරලා දෙනවා. ඔවුන්ගේ කුස පුරවන්නේ මේ ගව පාලනයෙන් මේ ගවයන්ගෙන් ලැබෙන කිරිවල පිහිටෙන්. මහින්ද දැන් මේකෙදි සාමාන්‍ය මේ ගවයින් දැක්කහම යම් කිසි ආකාරයක පෙනුමක් තියෙන අපි මේ ගවයන් දැක්කහම අපි දකින්නේ කනාටු වෙච්චි මේ හරක්. නමුත් මෙතන දකින්න තියෙන මේ ගවයන් ඊටමත් පුෂ්ටිමත් මේ ගවයන්. මේ මොවුන් අයත් වෙන කුලයක් තියෙනවද? ඒ වගේම එහෙමත් නැත්නම් මොවුන්ට අපි කියන්නේ අර දැන් හයිබ්‍රිඩ් වාහන වගේම මේ සප්තපාලනයේදී හයිබ්‍රිඩ් සතුන් හැටියට ගොඩක් පිටරට වලින් ආනයනය කරනවා. එවැනි දෙයක් තියෙනවද? ඔව්. දැන් මේ හරක් දේශීය දෙමුන් ක්‍රමයට බොවෙච්ච සත්තු. මේක ඉන්නවා වර්ග 3-4ක්. අර යහ කෙරවල ඉන්නේ නිර්රාවි කියන වර්ගයේ. මේක මූරා වර්ගයකේ. මේකත් නිර්රාවි වර්ගයේ. අරුන් දෙන්නා මූරා වර්ගයේ හරක්. තව ඉන්නවා සූර්ති කියලා. තව කිස්න පුල්ලි කියලා වර්ග තියෙනවා. ඒවා ඉන්දියාවෙන් ජාන මෙහාට ගෙනල්ලා මේ කරලා මේ පැටව බෝ කිරීමෙන් තමයි මේවා ලබා ගන්න තියෙන්නේ. ඒ නිසා දැන් මුන් අතර දේශීය ගවයට වැඩිය මේ ගවයාගෙන් කිරි ප්‍රමාණය වැඩි වෙලා ගන්න පුළුවන්. අපි දේශීය හරකයන් කිරි ලීටර් 3-4ක් ගන්නවා නම් මේ සතුගෙන් කිරි ලීටර් 10ක් 15ක් දවසට ගන්න පුළුවන්.
ඒකයි මේ සත්තුන්ගේ තියෙන විශේෂත්වය. දැන් මේ මූරා එතකොට මේ අර ඔබ කිව්වේ නම් වලින් සඳහන් වෙන සත්තු දැන් මේ මොවුන් පිට රටින් ආනයනය කරලා එහෙම ගෙනාපු ඒවා පිට රටින් ජාන මෙහාට ගෙනල්ලා කෘත්‍රිම සිංසන මාර්ගයෙන් මේ බෝ කරපු සත්තු තමයි මේ ඉන්නේ. ඒවෙන් ලැබිච්ච ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ. ආ දැන් මේ අපි ගත්තොත් මෙන්න මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවා. දැන් අපි සමහර අය කියනවා දැන් ඔබ මේ හරක්කෙන් කිරි දෝනකොට මේ පැටියට බොණ්ඩ තියෙන කිරි ටික නැති කරලා තමයි මේ ගවයාගෙන් මේ කිරි ටික ලබා ගන්න කියලා. දැන් ඇත්තම එහෙම තත්ත්වයක් තියෙනවද? ඒ කියන්නේ පැටියට බොණ්ඩ ලැබෙන්නේ නැද්ද? එහෙම නැතුව මොවුන්ගෙන් කිරි ලබා ගන්නවද? ඔව් දැන් පැටියෙකුට කිරි නොදුන්නොත් ඒ පැටිය දුර්වලතාවයක් තියෙනවා. එතකොට මේ බලන්න මේ පැටව. මේ ඉන්නේ පැටව කිරි දෝලා හදපු පැටව. ඉතින් මොකද දුර්වලතාවයක් තියෙනවද? නෑ මුන්ට කිරි දීලා තියෙනවා අපි. කිරි දීලා තමයි අපිත් කිරි අරගෙන තියෙන්නේ. එහෙම තමයි අපි මේ කරගෙන යන්නේ. මොකද මේ පැටවුන්ට කිරි නොදුන්නා මේ පැටව ඉතින් දුර්වල වෙනවා. මැරලා යන්න පුළුවන්. නෑ පැටව හොඳ සනීපෙට හොඳ ලස්සනට ඉන්නවා. ඉතින් එක එක්කෙනා කියන එක මත තියෙනවා. ඉතින් ඒකේ මත දරන අය මේ තැන් වලට එන්නේ නෑ. ආවනම් ඒගොල්ලෝ අපිට ඉස්තර කරලා දෙන්න පුළුවන්. ඒගොල්ලෝ මේ ෆොටෝ එකක් බලලා "ඊයා මේ පැටව දවසෙන් දෙකෙන් අයින් කරනවා උන්ට කිරි දෙන්නේ නෑ. මේ සත්ත්ව හිංසාවක්" කියලා. ඒක බොරුවක්. මිත්‍යාවක්. ඒගොල්ලෝ ඇවිල්ලා සංවිධානයෙන් ඇවිල්ලා මේ ගොවිපළවල් බලනවා ඒගොල්ලන් තේරුම් ගන්නවා මේක කරන්නේ කොහොමද කියන එක. මේ පැටවු අම්මා ගාවට උදේට යවුවේ නැත්තම් ඒ අම්මා කිරි එරවන්නේ නැහැ. පැටියා කිරි උරා බිව්වොත් තමයි මේ එළදෙන මීදෙන කිරි එරවන්නේ. අපිට දොවා ගන්න හම්බෙන්නේ. ඉතින් අපි උදේට පැටියා ලෙහෙලා පිරිසුදු කරලා පැටියා ලෙව්වහම ඌ ගිහලා කිරි බොනවා. කිරි බිව්වහම අපි ඊට පස්සේ හිටියක් බොණ්ඩ ඇරලා ඊට පස්සේ අපි කිරිය දොවා ගන්නවා. දොවා ගන්න ඉවරලා ආයි මේ පැටියා මුදාරිනවා අම්මා ගාවට කිරි බොණ්ඩ. එහෙම තමයි මේ සමහර අය කියන ඉතින් මේ බොරුවට කියනවා මේ කිරි දෙන්නේ නැහැ අරම මේවා කියලා එක එක මත තියෙනවා. ඒවා බොරු මිත්‍යා මත. සාමාන්‍යයෙන් අපි පැටියෙක් අම්මගෙන් කිරි උරා බිව්වොත් විතරයි අම්මා කිරි එරවන්නේ. එහෙම නැතුව මේ කියන විදියට නැත්තම් දැන් සමහර වෙලාවට අපි උදාහරණයක් ගත්තොත් අම්මා කෙනෙකුගෙන් දරුවෙක් කිරි බිව්වොත් නේ අම්මාට කිරි එරෙන්නේ. ඒ වගේ තමයි මේක අම්මගේ කිරි බිව්වොත් තමයි අම්මාට කිරි එරෙන්නේ. මහින්ද දැන් ඔබ මං හිතන්නේ ඔබ දරු පවුලක් ජීවත් වෙන්නේ මේ ගවයන්ගේ පිහිටෙන්. ඒ කියන්නේ මේ ගවයන්ගේ ලැබෙන කිරි ටිකෙන් තමයි ඔබ ඔබේ පවුල ජීවත් කරන්නේ. ඔබේ දරුවන්ට උගන්වන්නේ. දැන් ඒ හා සමානව ගත්තොත් මට මෙතන දැක්කහම හිතෙනවා දරුවන්ටත් එහා ගිය කාර්යභාරයක් මේ තමන්ගේ ගවරැලට දක්වන්න වෙලා තියෙනවා. ඇත්තම මේක අපි කෙනෙක් කිරි ටිකක් බිව්වට මෙතරම් ශ්‍රමයක් මේ සඳහා වැය කරන්න ඕන කියලා දකින්නේ මේ වගේ වෙලාවකදී. මම හිතන්නේ ඔබ මං හිතන්නේ සෑහෙන මේ කාර්යය වෙනුවෙන්ම ඇරිලම ඉන්න බව තමයි පේන්නේ. ඔබට ඇත්තම මේක දකින්නේ කොහොමද? ඔබට පේනවද මේක කෙනෙකුට සරලව බලනට වඩා එහා ගිය බැරෑරුම් කාර්යයක් කියලා? ඔව්. දැන් මේ කාර්යය කරනකොට මුදෙනෙක් දැකලා තියෙන්නේ පත්තරෙන් විස්තර විතරයි. ප්‍රායෝගිකව ඇවිල්ලා බල්ලා කළා නැහැ. ඉතින් මේ කාර්යය කරනකොට උදේ පටන් ගත්තාම හැන්දෑවකම් මේ සත්තුගම සම්බව ඉන්න ඕනේ. මුංග ලෙඩ දුක් හොයන්න ඕනේ. ඒ නිසා තමයි මේක කරගෙන යන්න පුළුවන් ඉන්නේ. දැන් මුන්ට කන්න බොන්න දෙන්න ඕනේ. සතුන්ගේ කන්න ළඟට ගෙනල්ලා දෙන්න ඕනේ. පුන්න කුටිය දෙන්න ඕනේ. ඒ හැම කාර්යයක් කරනකොට දවසම කැප කරන්න ඕනේ මේ සත් සම්බන්ධයෙන්. වෙනම දෙයක් කරන්න වෙලාවක් නැතු වෙනවා අපිට. මහින්ද දැන් මේ ගවයන්ට යම්කිසි මේ පාලන රටාවක් තියෙනවද? දවස පටන් ගන්නකොට දවසේ යම්කිසි රටාවකටද ආහාර පාන දෙන්න, නාවන්න, කිරි දොවන්න, බෙහෙත් දෙන්න මේ වගේ යම්කිසි මේ අපි කියන්නේ මේ එක්තරා රටාවක්, එක්තරා chart එකක්, එහෙම නැත්නම් එක්තරා පිළිවෙලක් එහෙම තියෙනවද? ඔව්. ඒ කියන්නේ දැන් උදේ අපි කාලසටහනක් අඩුවට තමයි මේක වැඩ කරගෙන යන්නේ. උදේ 7 වෙනකොට වෙන පටන් ගන්නවා. පටන් අරන් උන් ආවලා උන්ට කන්න බොන්න දීලා 9 වෙනකොට කිරි දොවලා ඔක්කොම ඉවර කරනවා. ඊට 9න් පස්සේ උන්න තනකොළ දාලා වැඩි ඉවරයි. ඊට පස්සේ ආයි 4 හවස 3ට පටන් ගන්නවා. 3ට පටන් අරන් ඒ රාජකාරිය ඒ විදිහට කරගෙන යනකොට ආයි 3 5 වෙනකොට ඒ රාජකාරිය ඉවරයි. ඊටකොට එහෙම තමයි මේ කරගෙන එන්නේ.
අපි කාලසටහනක් යන පුතමා මේ කරගෙන යන්නේ. දැන් මේ හරකුන්ට උදේට පුන්නක්කු වීකුඩු ඔමි පොතු ඒ ඔක්කොම කලවම් කරලා විටමින් දාලා තමයි මෙහාට දෙන්නේ. ඊට පස්සේ තමයි තනකොළ දෙන්නේ. හවසටත් ඒ රාජකාරිය ඒ විදිහම කරන්න ඕනේ. එහෙම තමයි මේක කරගෙන යන්නේ. ඒ අතර අපි උදේට නාවල තමයි කිරි දොවන්න සුද්ධ බුද්ධ කොල්ලා කිරි දොවලා තමයි නාවල තමයි කිරි දොවන්නේ. හවසටත් ඒවා තමයි කණ්ඩ බොණ්ඩ දීලා නාවල තමයි කැමරේ දෙන්න සතුන්ට. දැන් ඔබ කිව්ව මේ හරක් දවසකට දෙපාරක් නාවන්න ඕනේ කියලා. එතකොට ආහාර පාන දීමේත් විටමින් දීමේදීත් යම්කිසි චාට් එකකට තමයි කරන්න ඕනේ කියලා. ඇයි මේ ඇත්තම මේ අනිවාර්යයෙන්ම දවසට දෙපාරක් නෑවිය යුතුද? අනිවාර්යෙන් දෙපාරක් නාවන්න ඕනේ. උදේට අපි කිරි ගන්නකොට මේ සත්තු ගොම නාලා මඩ කරගෙන ඉන්නේ. එහෙම තිබෙද්දී කිරි ගැනීම අපහසුතාවක් තියෙනවා. මොකද කිරි දෝනවා කියන්නේ ඊටාම පිරිසුදුව කර යුතු දෙයක්. ඒ නිසා තමයි උදේ අපි නාවන්නේ. උදේ නාවලා තමයි කිරි ගන්න පටන් ගන්නෙ. ඊට පස්සේ හවසටත් නාවන්න ඕනේ. හවසටත් වෙනකොටත් සතා ගොම නාගෙන මඩ කරගෙන ඉන්නේ. ඌගේ විශේෂයෙන් තියෙනවා පිරිසුදුතාවය. මේ මඩු එක පිරිසුදුතාවය තිබුණ නැත්නම් මේ සත්තුන්ගේ තන් වලට ලෙඩ හැදෙනවා. ඒ වගේ විශේෂ විස බීජ ඇති වෙනවා. ඒ නිසා තමයි අපි මේ දෙපාරක් නාවලා පිරිසුදුතාවය ඇති කරගන්නේ. දැන් ඔබතුමාලට පේනවා ඇති මේ පිරිසුදුතාවයක් තියෙන හැටි. මේ පිරිසුදුතාවය අනිවාර්යයෙන්ම මේක තියාගන්න ඕනේ. ස්මාර්ට් උනේ නැද්ද? දැන් හැමෝටම ස්මාර්ට් වෙන්න ඊටෙල් වෙතින් පෙරලිකාර ස්මාර්ට් ෆෝන් පෙළක්. WhatsApp හා Viber භාවිතයෙන් ඔබේ ඇමතුම් ගාස්තු අවම කරගන්න. ස්මාර්ට් වෙන්න ඕන හැම දෙයක් එක්කම රුපියල් 5990 සිට නමට වැඩිපුර ගෙවන්න නැතුව හැඩටයි වැඩටයි ගෙවන්න. දිවයින පුරා පැතිරුණු අලි විනියෝජිත හා සේවා ජාලය විශ්වාසනීය බ්‍රෑන්ඩ් ටෙල් වගකීම සමගින් ඊටෙල් එක්ක ස්මාර්ට් වෙන්න. අපි ඇයි දිවිමඟ කියන වැඩසටහනක් කරන්න හේතු සාධක වුණේ? එහි මූලාරම්භය ඒ සිතුවිල්ල පහළ වුණේ ලංකාවේ කීර්තිමත් සමාගමක් වන බ්‍රැන්ටෙල් ලංකා සමාගමට. බ්‍රැන්ටෙල් ලංකා සමාගමේ ගරු සභාපතිතුමා, ඒ වගේම විධායක ශ්‍රේණියේ නිලධාරි මහතුම්, ඒ වගේම මාකටිං කේ ප්‍රධාන වෙළඳ අධ්‍යක්ෂවරයා, මේ සියලු දෙනාගේ සංකල්පයක් තිබුණා. මේ දහඩිය මහ පොළවට හෙළන තමන්ගේ ජීවිතය සැප සම්පත් ගොන්නකට එහා නොගිහින් ඊට සරලව ජීවිතය ගෙවන මේ මිනිසුන් පිළිබඳව අපි මීට වඩා කතා කළ යුතුයි කියන උදාර සංකල්පය බ්‍රැන්ටෙල් ලංකා ආයතනයේ තිබුණා. අපේ තාත්තත් ඒ කාලේ මේ වගේ කිරිපට්ටියක් කරගෙන ගියා. ඒ මං කුඩා අවදියේ මටත් මේ සම්බන්ධ ඉතා දැඩි ආසාවක් ඇති වුණා. ඉතින් මාත් ඒකට ක්‍රමයෙන් පාසලේ අවදියේ පටන් ක්‍රමයෙන් මේකට පෙළඹුණා. අද මම විශාල සන්තෝෂයක් ලබනවා. මං එදා පෙළඹුණාට අද මම ලොකු කිරිපට්ටියක් කරන කොයි මහතෙක් විදිහට ප්‍රසිද්ධ වෙලා තියෙනවා. 2014 බස්නාහිර පළාතේ හොඳම කිරිගොවියට තේරුණ සම්මාන ලබා ගත්තා. ඒ වගේම බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පළවෙනි කිරිගොවියට සම්මානය මම ලබාගෙන තියෙනවා. අනේ මහත්තයෝ, මට කාගෙන්වත් කරදරයක් නැතුව, කාටවත් කරදරයක් නොකර මගේ පාඩුවේ මේ රස්සාව කරගෙන මට දරු පවුල නඩත්තු කරගෙන මට ජීවත් වීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා මම බොහොම සන්තෝෂ වෙනවා.
මගේ මේ කිරිපට්ටි පාලනය කිරිගව පාලනය කරගෙන යෑම සම්බන්ධ අපිට මේ ලොකු සීන බලාපොරොත්තු නැහැ. මගේ දරු දෙපළක් ඉන්නවා. දරු දෙපළට හොඳට උගන්වගෙන ඔවුන් ඉහළ තත්ත්වයට ගණ්ඩායි මට උවමනාව තියෙන්නේ. ඒ නිසා මම මේ ඒ දේ කරගෙන යාමට හැකියාවක් මේ තියෙනවා. ඒ දේ මම පළවෙනි බලාපොරොත්තුව. මේ අයියා මලෝ දෙන්නම කරන්නේ සත්ව ගොවිපළ. ඒ නිසා දෙන්න තමන්ගේ ජීවිතය ගෙනියන්න තමන්ගේ ජීවන ගමන් මඟ ගෙනියන්නේ කාටවත් කරදරයක් නැතුව මේ වගේ සත්ව ගොවිපළක් පවත්වාගෙන. දැන් මහින්දගේ අයියා දයානන්ද ඉන්නවා මාත් එක්ක. දැන් දයානන්ද ගොඩක් වෙලාවට මේ එළු පට්ටියක් තමයි තමන්ගේ ජීවිකාව හැටියට කරගෙන යන්නේ. දැන් අපි ඇත්තම දැක්කහමත් තේරෙනවා අපි දකින්න නිකන් කේඩෑරිගේ එළුවව නෙමෙයි. ඊට එහා ගිය ගොඩාක් දෙනෙක් විවිධ වර්ගයේ අපි නොදන්න බොහෝ දේවල් මෙහි තියෙනවා ඉගෙන ගන්න. මම හිතන්නේ ඔබට ගොඩක් වැදගත්. දැන් ඇත්තම මේ එළු පට්ටියේ මම හිතන්නේ විවිධ වර්ගවලට අපි දකින්නට වඩා අපි නම් අපේ ලංකාවේ නිකන් දකින්න කේඩෑරි වීගිය එළුව. නමුත් ඊට එහා ගිය සත්ත්ව කොට්ටාසයක් තමයි මෙතන ඉන්නේ. මේ ජමුනා පාරේ කියන එක වර්ගයක් මේ කන්දික වර්ගයේ ජමුනා පාරේ. කන් කොට සුදු జాතිය මේ සානන් කියන උන්ගේ කිරි වැඩි. ජමුනා පාරේ උන්ට වැඩිය අරුන්ගේ කිරි වැඩි. මම දන්නේ හුඟක් කිරට. මොනුත් ඉතින් කිරි තියෙනවා මුන්ගේ. නමුත් අර වර්ගයේ කිරි වැඩි. ඒකයි. මේ මුන් ලොකු වෙනවා. සානන් කියන වර්ගයේ තරම් ලොකු වෙන්නේ නැහැ. ජමුනා පාරේ වර්ගයේ තමයි හුඟක් ලොකු වෙන සත්තු ඉන්නේ. දවසට දැන් කොච්චර ප්‍රමාණයක් කිරි දවන්න පුළුවන්ද? කිරි එකකින් සානන් කියන වර්ගයෙන් නම් කිරි බෝතල් දෙකක් ගත්ත හැකි. ජමුනා පාරේ වුණා කිරි බෝතලයක් එකමාරක් වගේ තමයි තියෙන්නේ සමහරට. ඉතින් දැන් නම් කිරි බෝතල දෙකක් විතර තමයි දෙකක් තුනක් වගේ තමයි දෝන්නේ. අනිත් දවසේ වැඩි වැඩදලා ඉන්නකොට වැඩි කිරි ගත්තා වැඩි ප්‍රමාණයක් කිරි ගන්න පුළුවන් පැටව වැඩි දාපෙම වැඩි ඉන්නකොට. මගේ පවුලේ අපේ තාත්තත් අපි ජීවත් කෙරුවේ. අපි උස්මහත් කෙරුවේ මේ වගේ කිරි උයි පාලනයක් කරගෙන. මගේ පවුලේ සහෝදරයෝ 4 දෙනෙක් ඉන්නවා. ඒ සහෝදරයන් 3 දෙනාම අද රජයේ උසස් රැකියාව කරනවා. මමත් අපස උසස් පෙළ දක්වා ඉගෙන කලාංශෙන් සම්මාන 4ක් සතුව සමත් වෙලා ඉන්නේ. ඒත් මම රැකියාව ගියේ නෑ. මේ ස්වයං රැකියාව කිරීම සඳහා මට ආසාවක් තිබුණ නිසා මම මේකට පෙළඹුණා. නමුත් අද මේ ඒකෙන් මම සන්තෝෂ වෙනවා. මේ මගේ දරුපවුල නවත්ව ගන්න මට ඉදිරියට යෑමේ හැකියාවක් තියෙනවා කියලා. මේ ව්‍යාපාරය අපි කරගෙන යනකොට අපි සාමාන්‍යයෙන් මේක ව්‍යාපාරයක් හැටියට දැන් කරගෙන යන්නේ. මේකෙදී සමහර අය අපේ ඉන්න ධනවත් උදවිය යෝකොට්ටයක් කනවා, කිරි එකක් බොනවා. ඒගොල්ලෝ දන්නේ නැහැ මේ කරන රාජකාරිය. විශාල රාජකාරියක් අපි මෙතන කරන්න තියෙනවා. මේක බැලු බැලමට පේන්නේ නැහැ. මේක ඇවිල්ලා බලලා අධ්‍යයනය කරන්න ඕනේ. මේක මොකද්ද කියන එක. කෙසේ වෙතත් අපි කරන රාජකාරියට අපිට කිසිම තක්සේරුවක් වටිනාකමක් රජයෙන්වත් කිසිම ආයතනයකින් ලබා දෙන්නේ නැහැ. මේ වගේ ආයතනයකින් තමයි අපිට මේ වගේවත් දැනුමක් කළා රට දැනුවත් කිරීමේ අවස්ථාවක් ලබා දුන්නේ. සාමාන්‍ය ඒ නිසා අපි ඒ ආයතන වලට ස්තුතියන් දෙන්න ඕනේ. ඒ නිසා රජයේ මේ වගේ තව දැනුම අපිට විශාල විදියට අපිට පුළුවන් උත්පාර කරන්න පුළුවන් නම් අපිට මීට වැඩි මේක දිනු කරන්න පුළුවන්. මහත්තයෝ දැන් මේකෙන් ලැබෙන ආදායමෙන් තමයි අපි මගේ දරු පවුල ජීවත් කරන්නේ, රත්තු කරන්නේ. මගේ පවුලේ ඉන්නවා දරුවෝ දෙදෙනෙකු බිරිඳත් මගේ මෑණියනුත්. අපි සියලු දෙනාම ජීවත් වෙන්නේ මේ ආදායමෙන්. දැන් ඉදිරියේදී අපි දරුවෝ දෙදෙනා පාසල් යන වයසේ ඉන්නේ. කොහොම වුණත් දැන් අපි මේ කරන රාජකාරිය රස්සාව සාමාන්‍යයෙන් අපේ සමාජයේ පිළිගැනීමක් නැහැ. මන්ද අපේ සමාජයේ දැන් පිළිඅරගෙන තියෙන්නේ හොඳට දික්කල්ස මැදලා ෆෝන් එක දාක් විදාගෙන ඔය රස්තියල් ගහන යන්නේ පිළිගන්නේ. අපි හරක් හදලා පස්සේ යන ඉඳන් අපි ගොපොල්ලෙකුට මායින් කරලා තියෙන්නේ. එහෙම සමාජයේ පිළිගන්න එපා. මේකේ අපි රටට සෑහෙන සේවයක් කරනවා. විශාල සේවයක් කරනවා. ඒක මහා පරිමාණයෙන් කරන සේවයට වටිනවා. ඒ ගැන අපිට තක්සීරු කිරීමක් නැහැ. අගය කිරීමක් නැහැ. සමහර අය කිරි පැකට් එක බීලා
කිරි එක බීලා පැකට් එක විසි කරනවා වගේ අපිත් විසි කරලා තියෙන පැත්තකට. අපේ දරුවන්ටත් අනාගතයේදී මේ කියන්නේ ආපෝ හරක් හදන කෙනාගේ මේ පුතා නෙමෙයි. ආවලාගේ හරක් හදනවානේ මේගොල්ලෝ. ඒ වගේ හැල්ලුවකටපත් කරනවා. එහෙම කරන්න එපා. මේකටත් ඉතා වටිනාකමක් දෙන්න. සමාජයේ වගකීමක් බලලා වටිනාකමක් දෙන්න. ඒතර තමයි මේකට තවත් අපිට වගේම තරුණයෝ මේකට පෙළඹෙන්නේ. මහත්තයෝ අපිත් කැමති දරුවොත් එක්ක විනෝද වෙන්න, විනෝද චාරිකා යන්න, වන්දනා ගමන් යන්න. ඒ වුණාට මේ රාජකාරිය කරනකොට එහෙම ගමන් බිමන් යන්න අමාරුයි. දරුවෝ ගමන් විනෝද ගමන් යවුවත් මට එහෙම යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. යන්න බෑ. මන්ද මේ ඉන්න සත්තුන්ට කන්න බොන්න දෙන්න ඕනේ, ලෙඩ දුක බලන්න ඕනේ. කිසිම දෙයක යන්න කරන්න බෑ. අදිස්සියට මලගයක්, මවුගයක්, දානගයක් වුණත් මම වැඩි ගමන් කරන්නේ රාත්‍රී කාලේ පමණයි. දවල් දවස මුන් සමග ගැටිකන මුන්ගේ සැපුදුක් බලාගෙන මුන් එක්කම තමයි ජීවත් වෙන්න තියෙන්නේ අපිට. එහෙමයි මේ අපි මේ ගව පාලනය මේ කරගෙන යන්නේ. මහත්තයෝ මේක හිතාම කටුක ජීවිතයක්. මන්ද සමහර අය කිරි පැකට් එක වීලා පැකට් එක විසි කරනවා වගේ නෙමෙයි මෙතන. අපි සෑහෙන කැපවීමක් මෙතන කරන්න ඕනේ. එහෙම කැපවීම කළොත් තමයි අපිට මේකේ ප්‍රයෝජනක් තියෙන්නේ. මහත්තයෝ තව කාරණයක් තියෙනවා. මේ සත්තු අපි හදනකොට අපි ජීවිත අවදානයෙන් තමයි මේ කරගෙන යන්නේ. සමහර අය මොකටද කියලා. මහත්තයෝ මේ වෑන් වල, ලොරි වල හරක් හොරකම ඉතාම සීක්‍රෙන් ලංකාව පුරාම සිද්ධ වෙනවා. ඉතින් අපි රෑ තිස්සේ නිදි මරාගෙන එළිය නිකන් ඇහැරලා ඉන්නවනේ හරක් ටික පරිස්සම් කරගන්න. මගේ හරක් දෙන්නෙක් මේ ඈතකදී 2008 වසරේ 10 වසරේ අරන් ගියා. ඒ අද වෙනතුරු මුකුත් නැහැ. කිසිම දෙයක් රජයෙන්වත් කිසි දෙයක අනුග්‍රහයක් දක්වලා මේ අල්ලන්නවත් මේ නැති කරන්නවත් ක්‍රමයක් කරන්නේ නැහැ, උපායක් දක්වන්නේ නැහැ. ඉතින් අපි එන්නෙම අසරණ අතර යටනවා. අපි ලස්ස ගණන් වටින සත්තු. ලස්ස එකමාරයි දෙකයි සතුගේ වටිනාකම. එක පැය දෙකෙන් ඒක විනාශ වෙනවා අපිට. අපි ඉතා බලාපොරොත්තු තියන මේ කරගෙන යන්නේ. ඉතින් කරගන්න බැරුව යනවා. මම ඉල්ලා හිටිනවා රජේනොත් අනිත් අවශ්‍ය නිලධාරීන්ගෙනුත්. කෙසේ හෝ මේ සත්ත්ව හොරකම නවත්තලා දෙන්න. මහත්තයෝ මේ රස්තාව මේ ගව පාලනය මම සෑහෙන සන්තෝෂ වෙනවා. මොකද මමත් අධ්‍යාපනය ලැබපු විදියට මටත් තිබුණා උසස් රජයේ රැකියාවක් අරගෙන ඔය පුටුවක් උඩටලා ඉඳගෙන පුටුව රත් කර ඉන්න. මම ඒ පාසෙන් ගියේ නෑ. මම පියාගේ අත්දැකීම් බලලා ඒ අඩිපාරේ ගිහිල්ලා මේකට යොමු වුණා. ඉතින් මම බොහොම සන්තෝෂ වෙනවා දැන් මම මේ දේ කරගෙන යනවා. මට ඒකෙන් හොඳ ආදායමක් ලැබෙනවා. මම දරුවෝ ජීවත් කරගෙන මම කාටවත් කරගෙන සන්තෝෂයෙන් ජීවත් වෙනවා. තවත් ඉතින් මේකට අපිට ආධාර දීලා මේක සහයෝගයක් දක්වනවා නම් රජයෙන් හෝ කොහෙන් ආතනෙකින් අපිට මීට වැඩි මේක දියුණු කරගෙන යන්න පුළුවන්. බ්‍රැන්ඩල් ලංකා සමාගමේ සාදර අනුග්‍රහයෙන් අපිට අද දවසේ ඉඳලා ඔබේ ආලින්දයට ගොඩ වෙන්න පුළුවන්. අපිව ජීවත් කරවන්න, වෙරදරන මිනිසුන් පිළිබඳව කතා කරන්නට, ඔවුන්ගේ දරුවන් පෝෂණය කරන්නට, ඒ දරුවන් ලොකු මහත් කරන්නට, සමාජයේ ඉහළ තලයකට ගෙනියන්නට වෙරදරන මේ මිනිසුන් පිළිබඳව අපිට සෑම සතියකම මෙතෙන් පටන් කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා බ්‍රැන්ඩල් දිවිමග තුලින් අපිට සෑම සතියකම මේ වෙලාවට ඔබට ජීවිතයේ යථාර්ථය හඳුනාගත් මිනිසුන් පිළිබඳව, ඔබට ජීවිතයේ යථාර්ථය මෙයයි කියලා හඳුනා ගන්න පුළුවන් මිනිසුන් පිළිබඳව, ඒ හා සමානවම ඔබටත් යම්කිසි එල්ලයක් ඇතුව ඔබේම කියලා එක්තරාම දිහකට කොටු නොවි ඔබටත් අලුත් දෙයකට වෙනස්ම මගකට යොමු වෙන්න පුළුවන්, තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන් ක්‍රමයකට හිතා බලන්නටත් මේ වැඩසටහන ඔබට පිටුවහලක් වේවි. ඒ නිසා බ්‍රැන්ඩල් දිවිමග කියන්නේ මේ රටේ දහඩිය හෙළන, දහඩිය වගුරන, අපිව පෝෂණය කරන්නට තමන්ගේ දහඩිය මහ පොළොවට හලන මිනිසුන් පිළිබඳ කතාවයි. ඒ නිසා අපිට පුළුවන් ලබන සතියේත් මේ වාගේ අපූර්ව මිනිසුන් හොයාගෙන ඔබේ ආලින්දට එන්න. අදට සමගිර යන්න.
දිවිමඟ ඔබ වෙතගෙන ආවේ විශ්වාසනීය බ්‍රෑන්ඩ් ටෙල් වගකීම සමගින් ඊටෙල් එක්ක ස්මාර්ට් වෙන්න.